ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවල ආරම්භ වූ ක්‍රියාත්මක වන ඉන්දියා ප්‍රීමියර් ලීග් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකින් 5 දෙනෙක් මේ වන විටත් කණ්ඩායම් සමගින් එක්ව තිබුණා. එහිදී පැතුම් නිස්සංග, දුස්මන්ත චමීර, ඒෂාන් මාලිංග, කමිදු මෙන්ඩිසා, දසුන් චානක යන ක්‍රීඩකින් 5 දෙනා මේ වන විටත් කණ්ඩායම් සමගින් එක්ව තිබුණා. කෙසේ වෙතත් ශරීර යෝග්‍යතා පරීක්ෂණයේ සමත් වන ක්‍රීඩකින්ට පමණක් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන නිසාවෙන් බොහෝ දුරට තවත් ඉදිරියට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකින් කිහිප දෙනෙකුම මෙම ලීගය හා එක්වීමට සූදානමින් පසු වනවා. කෙසේ වෙතත් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගය ආරම්භයේ තරඟ කිහිපයක් මේ වන විට පවත්වා තිබුණත් මේ වන විට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකෙක් තවමත් ඉන්දියා ප්‍රීමියර් ලීගයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් වරම් ලබා ගන්නේ නැහැ. එහිදී කමිදු මෙන්ඩිසා, ඒෂාන් මාලිංග රැඳී සිටින සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ තරඟයේ පළමු තරඟයේ විදියට පැවැත්වුණත් ඔවුන් දෙදෙනාට එම තරඟයේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඉන් අනතුරුව ඊයේ දිනේදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ තරඟයේ පැවැත්වුණත් එම තරඟයේදී දසුන් ශානකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකින් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේ බලාපොරොත්තු දල්වාගෙනම සිටින ක්‍රීඩකයා බවට පත්ව තිබෙන්නේ පැතුම් නිස්සංග. එහිදී දිල්ලි කැපිටල් කණ්ඩායම ක්‍රීඩා කරන තරගයේ හෙට දිනේදී ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමගින් පැවැත්වීමට තමයි මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් දැනට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව මෙම කණ්ඩායමේ රැඳී සිටින පැතුම් නිස්සංග සහ දුස්මන්ත චමීර යන ක්‍රීඩකින් දෙදෙනා පිළිබඳ සුබවාදී ආරංචියක් දිල්ලි කැපිටල් කණ්ඩායමෙන් ලැබී තිබුණා. එහිදී මීට පෙර පැවති පුහුණු තරගයකදී පැතුම් නිස්සංග කේඑල් රාහුල් සමගින් දිල්ලි කැපිටල් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කොට තිබුණා. ඊට අමතරව පැතුම් නිස්සංග පුහුණු තරගයකදී අර්ධශතක ඉනිමක්ද ක්‍රීඩා කිරීමට සමත්ව තිබුණා. ඉතින් මෙම නිසාවෙන් බොහෝ දෙනා මේ වන විට මත පළ කර තිබෙන්නේ දිල්ලි කැපිටල් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන කේඑල් රාහුල් සමගින් ඔහුගේ අනිත් පස ආරම්භක පිතිකරුවා විදිහට පැතුම් නිස්සංග මුල් තරගයේ සිටම ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇති බවටයි. එහිදී දිල්ලි කැපිටල් කණ්ඩායමේ රැඳී සිටි නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු වන බෙන් ඩකට් මීට පෙර ඉන්දියා ප්‍රීමියර් ලීගයෙන් ඉවත් වුණා. ඔහු වෙනුවට තමයි පැතුම් නිස්සංගට මෙම අනගි අවස්ථාව ලැබී තිබෙන්නේ. ඉතින් අපි පැතුම් නිස්සංගට සුබ ප්‍රාර්ථනා ගෙනෙමු. මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේ ආරම්භක පිතිකරුවෙකු ලෙස දිල්ලි කැපිටල් කණ්ඩායම සමගින් පළමු තරගයේ සිටම ක්‍රීඩා කරන්න ලැබෙන්න කියලා. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකින් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසෙනින් දැනගන්න subscribe කරලා දිගටම නැඳලින්න අපේ YouTube නාලිකාවත් සමග. එනම් හැම කෙනෙකුටම සුබ දවසක්.